මෙන්න මේකට තමයි රත්නපාල සංහිදියාව කියලා කියන්නේ. එන්නේ කොහොමද යන්නේ? සර්ලා අපි එනකන් නේද බලන් හිටියේ. ඔව් ඔව්. අම්මට තාත්තට අමතරව අපි මෙහෙම ගමනක් ගිහලා එනකල් මග බලන් හිටියේ ඉතින් සර්ලා තමයි. සාජන් පුංචි සෝම කියන්නේ ඇත්තටම උදේකාන්තගේ තව ලස්සන නිර්මාණයක්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ කොස්තාපුර පුංචි සෝම බැලුවා වගේම මේකත් එන්ජොයි කරයි කියලා. ඇත්තටම මමත් සහභාගී වෙච්ච ලස්සන නිර්මාණයක්. ඉතින් හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා එන්න ඇවිල්ලා ෆිල්ම් එක බලන්න කියලා. Thank you. ගොඩක් සන්තෝෂයි අද අපි සාජන් පුංචි සෝම කියන චිත්‍රපටය එළි දැක්ුණා. ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂක අපේ උදේකාන්ත වර්ණසූරිය මහතාගේ නවතම සිංහල චිත්‍රපටිය සාජන් පුංචි සෝමගේ චරිතය මම තමයි රඟපෑවේ. ඉතින් අද තමයි මම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම දැක්කේ. ගොඩක් සන්තෝෂයි. පවුලේ සියලු දෙනාටම එකට ඉඳ නරඹන්න පුළුවන් හාස්‍යෝත්පාදන චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටය මං හිතන්නේ ලොකු වෙනසක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ප්‍රේක්ෂකයින් හොඳින් වැළඳගනි කියලා මං හිතනවා. මොකද කාලෙකට ඒ වගේ පවුලේ සියලු දෙනාට එකට ඉඳගෙන විනෝදාස්වාදය ලබන්න පුළුවන් චිත්‍රපටයක් එළි දැක්ුණේ නෑ. ඉතින් මේගේ මාතක දූලිකා මාරපන ශ්‍රයන්ත මෙන්ඩිස් රොඩ්නි වර්ණකුල මීර සිල්තරක වගේ ඒ වගේම කුමාර තිරිමාතුර මේ ගොඩක් නළු නිලියන් රඟපානවා. අපේ ප්‍රේක්ෂකයින් ආදරය කරන ඉතාමත් කැමති නළු නිලියන් විශාල සංඛ්‍යාවක් මේ චිත්‍රපටයේ ඉන්නවා. ඉතින් මං හිතන්නේ ගොඩක් සාර්ථක වෙයි කියලා. හොඳ අපේ සමාජය තුළ තියෙන විවිධ සිද්ධීන් ඉතාමත් ලස්සනට හාස්‍යෝත්පාදක ලෙස ලස්සන නිර්මාණාත්මක ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මම හිතන්නේ ප්‍රේක්ෂකයින් හොඳින් මේ චිත්‍රපටය වැළඳගනි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අලුත් අවුරුද්දේ ඔන්න ලේ පිරිසුදු කරගන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. සාජන් පුංචි සෝම උදේකාන්ත වර්ණසූරිය කියන අත්දැකීම් බහුල අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපටයක්, විනෝදාස්වාදයේ රැඳි චිත්‍රපටයක්. ඉතින් අලුත් අවුරුද්දේ එන්න හැමෝටම ඇවිල්ලා බලන්න පුළුවන් සාජන් පුංචි සෝම නේද? ඇත්තටම රස විඳින්න හරිම විනෝදාත්මකයි. ඒ වගේම කියනවනේ පර්සනලි මම ගොඩාක් ආදරය කරන රංගන ශිල්පිනී ටිකක් හිටියේ. හරිම ආසාවෙන් බැලුවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න කියලා සාජන් පුංචි සෝම බලන්න. ප්‍රියන්ත සෙනවිරත්න, දුලිකා මාරපන, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොඩ්නි වර්ණකුල වගේ අත්දැකීම් බහුල ආදරය කරන රංගන ශිල්පිනියන් රසක් ඉන්නවා. ඒ වගේම තමයි
මේ කතාව බොහොම ලස්සනයි. ඉතින් හැමෝටම ආරාධනා කරනවා නැවතත් මම කියනවා අලුත් අවුරුද්දේ hina වෙලා සතුටෙන් ආරම්භය ලබා ගන්න පුළුවන්, ලේ පිරිසිදු ගන්න පුළුවන්. ළඟම සිනමා ශාලාවට ඇවිල්ලා බලන්න සාජන් පුංචි සෝම. උදේකාන්ත වර්ණසූරිය මහත්මයාගේ තිරරචනයෙන් අධ්‍යක්ෂණයෙන් ඒ වගේම නිෂ්පාදනයෙන් අපේ සාජන් පුංචි සෝම චිත්‍රපටය ඉතින් මම අද නරඹුවා. පවුලේ හැමෝටම hina වෙලා රස විඳින්න පුළුවන් හරිම ලස්සන චිත්‍රපටයක්. ඉතින් ඒ වගේම ප්‍රවීණයන් ගොඩක් දායක වෙන මේ චිත්‍රපටය. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න එන්න කියලා. සෝම අපේ පොලිසියේ වීරයා උදේකාන්ත වර්ණසූරිය මහත්මයාගේ අලුත්ම අධ්‍යක්ෂණය අලුත්ම චිත්‍රපටිය. ඉතින් බොහොම සතුටුයි උදේකාන්ත මහත්මයාගේ බහුබූතය 1 2 3 ඒ හැම චිත්‍රපටයකටම මට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. අලුත්ම චිත්‍රපටිය සාජන් පුංචි සෝම. ඉතින් මේකේ සාජන් කෙනෙක් හැටියට අපේ හිතවතා ප්‍රියන්ත ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ඔහුගේ සගය හැටියට මමත් චරිත නිරූපණය කරනවා. මේකෙදි ඉතින් මේ පොලිසිය රාජකාරී වලට අමතරව චිත්‍රපටයක් හැටියට බොහොම සිනමානුරූපීව විවිධ හැඩතල යොදලා ඒ වගේම ඩිජිටල් තාක්ෂණයත් ප්‍රයෝජනය අරගෙන පවුලේ සියලුම දෙනාට නිකන් ඉද්ද ගැහුවා වගේ එක එල්ලේම බලාගෙන ඉන්න පුළුවන් හරි ලස්සන චිත්‍රපටයක්. හාස්‍යයත් මුසු කරගෙන නිකන් අద్භූත රසයත් මුසු කරගෙන අමුතුම විදිහේ ගැජමැටික් එකක්, ඒ කියන්නේ ලස්සන චිත්‍රපටයක් සිනමාපටයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අලුත් අවුරුද්දත් එක්ක මේ බක් මාසේ ඔන්න ඕගොල්ලන්ට හොඳට hina වෙවි නරඹන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක්. ඉතින් හැම දිනකටම ආරාධනා කරනවා පවුලේ සියලුම දෙනා දරුමල්ලොත් එක්ක ඇවිල්ලා මේ චිත්‍රපටියේ රසය කොහොමද අපිට විඳ ගන්න පුළුවන් උනේ කියලා දැන කියා ගන්නත් එක්ක එන්න සිනමාගාරයට ආරාධනා කරනවා ඔබ හැම දිනකටම. බොහොම ස්තුතියි. ප්‍රේක්ෂකයන්ගේ වින්දනය වෙනුවෙන් කරපු සරල විනෝදාත්මක චිත්‍රපටයක් විදිහට තමයි මම සාජන් පුංචි සෝම චිත්‍රපටය අඳුන්වන්නේ. ඉතින් මේක වෙනස්ම නිර්මාණයක්. මගේ අනිත් චිත්‍රපට දිහා බැලුවාම කලින් බලන්නේ නැති මම හිතන්නේ මගේ ප්‍රේක්ෂකයන් කොස්තාපල් පුංචි සෝම ඒ වගේ චිත්‍රපට විනෝදාත්මක චිත්‍රපටයක්. මම හිතනවා සියලු ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටය වැළඳ ගනී කියලා. අනිත් කාරණේ තමයි මේකට මම අද කාලේ තාක්ෂණය විශේෂයෙන් මුසු කළා. ඉතින් වෙනම චරිතයක් නිර්මාණය කරන්න මට අවස්ථාවක් තියෙන්න තිබුණා. ඉතින් මම හිතන්නේ හොඳින් මම නිර්මාණය කරaya කියලා මම හිතනවා. ඉතින් ඒ සියලු කාරණා එක්ක සාජන් පුංචි සෝම චිත්‍රපටිය ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා. ඉතින් චිත්‍රපටිය අවසానයි. දැන් මේ චිත්‍රපටිය අයිති ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් සන්තෝෂයි. බොහොම ස්තුතියි. ආයුබෝව වේවා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා තමයි ඉස්සෙල්ලා මම හැමෝටම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඔන්න කිව්වත් වගේම බක ගාලා hina වෙන්න පුළුවන් බක් මාසේ හරි අපූර්ව සිනමා පටයක් උදේකාන්ත වර්ණසූරිය මහත්මයාගේ ඔන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ප්‍රේක්ෂකයින්ට ඉතින් ඇත්තටම උදේ අයියාගේ ක්‍රමයට උදේ අයියාගේ ස්ටයිල් එකට උදේ අයියා ආසම විදිහට අපේ රටේ සාමාන්‍ය හුදී ජන පහන් සංවේගයට ගැලපෙන විදිහට දරුවන්ට හැමෝටම එකට ඉඳලා බලන්න පුළුවන් විදිහට සිනමා පටයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ එන්න නරඹන්න සාජන් පුංචි සෝම කිව්වහම ඉතින් අපේ රටේ ඉන්න බොහොම ප්‍රවීණ හාස්‍යෝත්පාදක නිර්මාණات එක්ක වැඩිපුරම කාලය ගත කරන අපේ ප්‍රියන්ත අයියාගේ රොඩ්නි අයියාගේ සුසංයෝගයෙන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මමත් ඉන්නවා. ඉතින් මේ රටේ ඉන්න හැමෝටම මම ආරාධනා කරලා තියෙනවා එන්න බලන්න රස විඳින්න. මොකද සිනමාව කියලා කියන්නේ අර පුංචි තිරෙන් හරි ෆෝන් එකකින් හරි බලන්න ඕන එකක් නෙමෙයි. සිනමාව කියලා කියන්නේ ඇවිල්ලා මේ ලොකු තිරේ සිනමා ශාලාවක් තුල ඉඳලා නරඹන්නට අවශ්‍යම දෙයක්. ඉතින් ඒ සිනමා ශාලාවට ඇවිල්ලා ඔයගොල්ලෝ මේ සිනමා පටය ආදරෙන් වැළඳ ගන්න කියලා හැමෝටම මම ආදරෙන් ඉල්ලා සිටිනවා. උදේකාන්ත වර්ණසූරිය මහත්මයාගේ සාජන් පුංචි සෝම කියන චිත්‍රපටයට සුවපතන මං ආවේ. ඉතින් උදේකාන්ත වර්ණසූරිය මහත්මයා කියන්නේ ලංකාවේ සිනමාවට විශිෂ්ට නිර්මාණ රැසක් බිහි කරපු අධ්‍යක්ෂකවරයෙක්. ගිනි කිලිසා ගිනි අවි, එතකොට මග්ම රංගබාර යකඩ පිහාටු බහුභාර්යා, රෝස වසන්තය, රාජසේව පිණිසයි විශිෂ්ට නිර්මාණ
ඉතින් ඔහුගේ පවුලේ සැමට වාඩි වී නරඹන්න පුළුවන් චිත්‍රපටයක් තමයි සාජන් පුඤ්ඤසෝම. මේකේ පළවෙනි පාර්ට් එක තමයි මහේන්ද්‍ර පෙරේරා කරපු මම හිතන්නේ ඒකත් පුඤ්ඤසෝමේ නම. ඉතින් මම බැලුවා හරිම ලස්සනයි. සියලු දෙනාට පවුලේ සැමට වාඩිලා බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක්. ඉතින් මම ආරාධනා කරනවා ගෞරවනීය ප්‍රේක්ෂක ජනතාවට ඇවිල්ලා බලන්න සාජන් පුඤ්ඤසෝම. ජය වේවා. සාජන් පුංචිසෝම ඉතින් පුංචි පැංචි ඔයගොල්ලෝ හැමෝටම සතුටින් ඇවිල්ලා බලන්න පුළුවන් චිත්‍රපටයක්. මේ නිවාඩු කාලේ ඔයගොල්ලෝ චූටි බබාලා පවුලේ අම්මලා තාත්තලා ඔක්කොටම ඇවිල්ලා විවෘතව බලන්න පුළුවන් චිත්‍රපටයක්. හරිම සුන්දර චිත්‍රපටයක්. මං ඇත්තටම සතුටු වෙනවා ශ්‍රියන්ත මෙන්ඩිස් අයියත් එක්ක එයාගේ වයිෆ් විදියට රඟපාන ලැබිච්ච එක මේ චිත්‍රපටයේ මට ලොකු භාග්‍යයක් ඒක. උදේකාන්ත අයියටත් ස්තුතිවන්ත වෙනවා මම මේ චරිතෙට තෝරගත්තට. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන චිත්‍රපටය ඇවිල්ලා බලන්න කියලා. පුංචි ඔයගොල්ලෝ ඔක්කොටම. සාජන් පුංචිසෝම උදේකාන්ත වර්ණසූරියගේ 28 වෙනි චිත්‍රපටය. එතුමාගේ පළවෙනි චිත්‍රපටයේත් මම රඟපෑවා. මම හිතන්නේ වැඩිම චිත්‍රපටි ප්‍රමාණයක රඟපලා තියෙන රංග ශිල්පියා වෙන්නේ මම කියලායි මගේ විශ්වාසය. මොකද ඔහු විවිධ ශානරයන් වල නිර්මාණ කාරණාවේ යෙදෙන කලා ශිල්පී අධ්‍යක්ෂකවරයෙක්. දැන් සිනමාව යම් අර්බුදයන් වලට ගොදුරු වෙච්ච සෑම අවස්ථාවකදීම ඔහු ඒකට උදාහරණයක් ලෙස එහෙම නැත්නම් ඒකට ප්‍රතිකර්මයක් ලෙස චිත්‍රපටි නිර්මාණය කළා. සාජන් පුංචිසෝම මගේ පෞද්ගලික කල්පනාව හැටියට මට පේන්නේ මේක විනෝදජනක දරුවොත් එක්ක බලන්න පුළුවන් හොඳ චිත්‍රපටියක්. මද කුතුහලයක් තියෙනවා. ඒ කුතුහලයටත් අපි කැමතියි. මොකද මිනිස්සු කුතුහලයේ කියන රසය ඇඟට දැනෙනකොට ඒකට කැමැත්තක් දක්වනවා. එහෙම මේ ගතියකුත් මේ චිත්‍රපටි පුරාවට තියෙනවා. මම හිතන්නේ දුවා දරුවොත් එක්ක ඇවිල්ලා බලන්න පුළුවන්. සාජන් පුංචිසෝම හැමෝම දන්න නළුනිලි කණ්ඩායමකුත් ඒකේ රඟපානවා. සුවිශේෂ අධ්‍යක්ෂණයක් කියලා අපිට පේනවා. මේක ජනප්‍රිය දහරාවේ චිත්‍රපටියක් හැටියටයි පේන්නේ. ඔබත් ඇවිත් මේ චිත්‍රපටිය බලන්න. පොඩ්ඩක් බය වෙයි, හිනායයි, කුතුහලයකුත් ඇති වෙයි. භූතයෙකුට ආදරය කරයි. ඒක තමයි කතන්දරේ. භූතයන්ට මිනිස්සු ආදරය කරන්නේ නැහැ. නමුත් භූතයෙකුට ආදරය කරන්න පටන් ගත්තම හරිම යක්ෂ වැඩක් වෙන්නේ. ඒ වගේ චිත්‍රපටියක්. ඒක නිසා මම හිතන්නේ සාජන් පුංචිසෝම හැමෝටම එකට නැරඹිය හැකි චිත්‍රපටියක් කියලායි අපි විශ්වාස කරන්නේ. ඇවිල්ලා බලන්න පුංචිසෝම. ලාංකේ සිනමාව තුළ මහිතන්නේ දැවන්ත කාර්යභාරයක් කරපු සහ විශාල සිනමාපට රාශියක් ලාංකේ සිනමාව පෝෂණය කරන්න උදේකාන්ත වර්ණකුල සූරිය නැමැති මේ සිනමාකරුවා විසින් ප්‍රදානය කළා තියෙනවා, ඉදිරිපත් කළා තියෙනවා. මේක 28 වෙනි චිත්‍රපටයේ මා දන්න ආකාරයට කොමුණත් මම හිතනවා ලංකාවේ මහා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ලාංකික සිනමාවේ සිනමා ප්‍රේක්ෂකයන් පිරිසක් ඇදපැද තබා ගන්න පුළුවන් විදිහේ සිනමාපට නිර්මාණය කරපු නිර්මාණකරුවෙක්. ඉතින් මේකත් මම විශ්වාස කරනවා පවුලේ සැමට එකට රස විඳිය හැකි, නැරඹිය හැකි අපූර්ව සිනමාපටයක් බවට පත් වී සාජන් පුංචිසෝම. ඉතින් සාජන් පුංචිසෝම බලන්න එන්න, hina වෙන්න පුළුවන්. පවුලේ හැමෝටම එකට ඉඳලා නරඹන්න පුළුවන් අපූර්ව චිත්‍රපටයක්. ඉතින් මම සුබ පතනවා සියලුම දෙනාට. ප්‍රියන්ත සෙනෙවිරත්න මම හිතන හරි ලස්සනයි. ප්‍රියන්ත සෙනෙවිරත්න කියන්නේ මහා අපූර්ව නළුවෙක්. ප්‍රියන්ත සෙනෙවිරත්න, රොඩ්නි වර්ණකුල සූරිය, දුලීකා මාර්පන. ඉතින් මේ සියලු දෙනා එකතු වෙලා ශ්‍රියන්ත මෙන්ඩිස් මේ සියලු දෙනා එකතු වෙලා මහා අපූර්ව සිනමාපට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම හැමෝටම සුබ පතනවා. ජය වේවා. උදේකාන්ත වර්ණකුල සූරිය මහතාගේ චිත්‍රපට මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකාගාරයට ඉතාම සමීපයි. ඉතින් එතුමා ප්‍රේක්ෂකාගාරයට ආදරය කතා කරන විදිහ, බෙදන හැටි, ඒක ප්‍රේක්ෂකාගාරය දිහා බලන හැටි හරි වෙනස්. ඉතින් ඇත්තටම එතුමාගේ නිර්මාණ කලාව දිහා දිගටම බැලුවහම මේ තවත් එක් අදියරක්. මට හිතෙනවා මේ නිර්මාණයත් කුඩා දරුවන්ට
මේ කාලේදී නිර්මාණ බිහිවෙන අඩුයි. ඒකනම් බොහොම සතුටින් මේ චිත්‍රපටය නරඹන. ඉතින් ප්‍රේක්ෂකාගාරයෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ චිත්‍රපටය ඇවිල්ලා නරඹන්න රස විඳින්න. මොකද ඔබේ දරුවොත් එක්කලා මේ නිවාඩු කාලේ මම හිතන්නේ සතුටින් ඉන්න පුළුවන් හොඳ අවස්ථාවක්. සාජන් පුංචිසෝම මං හිතන්නේ පවුලේ සියලුම දෙනාට එකට ඉඳගෙන රස විඳින්න පුළුවන් නරඹන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් උදේකාන්ත අයියාගේ. ඉතින් ආරාධනා කරනවා මේක එන්ජොයි කරන්න එන්න. අන්තිමට පොඩි පණිවිඩයකුත් යනවා. යවන්න ඕන තැනට හොඳ භූතයෙක් යවනවා. ඉතින් මං හිතන්නේ ඒ කොතනද යවන්නේ කියලා බලන්න. ඉතින් ආරාධනා කරන හැමෝටම එන්න කියලා. ලස්සන වැඩක් ප්‍රියන්ත අයියා ලොකු ගේම් එකක් ගහනවා. දුලික් අක්කා හැමෝම ලස්සන ෆිල්ම් එකක් පවුලේ හැමෝටම එකට ඉඳගෙන රස විඳින්න පුළුවන් චිත්‍රපටයක්. right thank you. Sajan Punchi Soma Supiri Midare. HU Creations.